ආයුබෝවන් අත්වලව සාදරයෙන් පිළිගන්නවා ඉක්මන් සෙලින් YouTube channel එකට. අදත් අපි ඔයාලගෙන තියෙනවා අඩුවට ගන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙන්නේ නිවාස පමණයි අද ලිස්ට් එකේ තියෙන්නේ. මේ සියලුම නිවාස සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට අලෙවි කරන්නේ. ඉතින් ඔයගේ තිරමක් නිවාසක් තියෙනවා නම් ඉක්මන් සෙලින් හරහා තමත් ඉක්මනින් අලෙවි කරගන්න පහළ තියෙන දුරකථන අංකයට දැන්ම කතා කරන්න වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සෙලින් YouTube channel එක subscribe කරලා තියාගන්න ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝක්ම notification එක කරා ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංගරව තියෙනවා බිබිල නගරයට ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස අංග සම්පූර්ණ නිවසක්. ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම ඔප්පුව ගැන කියනවා නම් නිරවුල් ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 28ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මං යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 9 වල තියෙනවා කොටියා කුඹුර නගරයට ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ කොටියා කුඹුර යටපාන හන්දියේ ඉඳලා මීටර් 50ක් පැනි අවම දුරකින් තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 37ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා ශාලයක්, නිදන කාමර එකක්, මුළු තැන්ගියක් සහ නිවසටම අල්ලලා නාන කාමරයක් සහ වැසිකිළියක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 23ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් පරීක්ෂාවෙන් අනතුරු මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 8 අංකරව තියෙනවා වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඉතාමත් අඩුවට ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ පදවිය වවුනියාව පාරේ බුවගස්සව නගරයට කිලෝමීටර් 2ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා ප්‍රධාන බස් පාර තියෙන්නේ මීටර් 200ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කරයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, වරන්දාවක්, මුළු තැන්ගියක් සහ ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් මේ ඉඩම තුල වවලා තියෙනවා පොල්, අඹ සහ දෙහි වැනි භෝග විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔප්පුව ගැන කියනවා නම් බලපත්‍ර ඔප්පුවක් තමයි තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 14මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම මැටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 4 වල තියෙනවා ගම්පා දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ උඩුගම්පල ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා බස් පාර තියෙන්නේ මීටර් 50ක දුරක්. ඒ වගේම ගම්පා නගරයට කිලෝමීටර් 4මාරක දුරක් තියෙනවා. උඩුගම්පල සෙනරත් පර්ණවිතාන ජාතික පාසල ඉතාමත් ආසන්නයේ තමා තියෙන්නේ. ඒ වගේම උඩුගම්පල මන්සන්දියේ තියෙන්නේ කිලෝමීටර් 1මාරක දුරක්. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක් සහ මුළු තැන්ගියක් තියෙනවා. ඒ වගේම ඉඩම වටේටම තාප්පය බැඳලා ගේට්ටුවක සවි කරලා තමයි තියෙන්නේ. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්නත් පුළුවන්. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 43ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් මම මැටින් දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 6 වල තියෙනවා හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරන කඩකාමරයක් ගැන. මේ කඩකාමරේ තියෙන්නේ දෙනියය අකුරස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා වරල්ල ප්‍රදේශය තමයි මේ කඩකාමරය තියෙන්නේ. ඉතින් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ කඩකාමරේ සහ මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින්
වැඩි විස්තරයක් නම් සඳහන් කළා නැහැ මේ ඉඩම ගැන. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ඉඩම මිලදී ගන්න. අංක 5 වල තියෙන්නේ මුදල් හදිස්සියක් මත අලෙවි කරන නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ තල්ගාවිල පාර මාරගාහේනේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 13ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ ඉඩමට වතුර ලයින් එක කරන් තියෙනවා. ඒ වගේම විදුලියක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ ඉඩමේ වවලා තියෙනවා කොස්කස් 5ක් තියෙනවා. ඊට අමතරව පොලුත් මේ ඉඩමේ තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. නිවස ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 4 වල තියෙනවා මිනුවන්ගොඩ නගරයට අසන්නෙන් මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය කුඩා නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 2කමාරක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. හරියටම කියනවා නම් මිනුවන්ගොඩ වෑගව්ව ප්‍රදේශයේ තමයි තියෙන්නේ. මේ නිවසේ ඉඳලා මහනුවර මේගමුව අංක 1 බස් පාරට තියෙන්නේ මීටර් 800ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 7ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා පොඩි ශාලයක් කාමරයක් සහ මුළු තැන්ගයක් තියෙනවා. ඉතින් නිවස නම් අලුත් වැඩියා කරගත යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් විදුලිය ලබාගෙන තියෙනවා. තව ලිඳක් කපාගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 14මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් තමයි ඉතින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3 තියෙනවා වවුනියාව දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ වවුනියාව පදවිය ප්‍රධාන පාරට මීටර් 400ක් ඇතුළට වෙන්න තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කර 1ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස නම් දැනට අඩක් තමයි වැඩ නිම කරලා තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් හද ලිස්ට් එකේ තියෙන අඩුවටම මිලදී ගන්න තියෙන නිවස තමයි මේ නිවස. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 2 තියෙනවා මහියංගනය නගරයට අසන්නෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මහියංගන මාපාකඩ වැව 18 කනුව මාර්ගයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා ප්‍රධාන පාරට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 40ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 1ට වඩගෙන තියෙන්නේ රුපියල් ලක්ෂ 10කට මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ පැලවත්ත ගමේ කන්දපාර 15 හේවස්ස ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ ඉඩම තුල කුරුඳු වගාව කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේක තමයි ටික දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඉතින් අදත් මම ඔයාලට යනවා එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ වීඩියෝ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.